ශේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරයෙක් වන මේ යසනාත් කෝදාගොඩ මහත්මයා කරපු කතාවක් මම අද වීඩියෝ එකක් දැක්කා මේ Facebook එකේ. යසනාත් කෝදාගොඩ කියන්නේ වර්තමානයේ ලංකාවේ ඉහළම උසාවියෙන් සුප්‍රීම කෝට් එකේ එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න කීර්තිමත් විනිශ්චයකාරවරයෙක්. ඒ වගේම ලංකාවේ හිටපු කීර්තිමත් වෛද්‍යවරයෙක් සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙක් වෙච්ච නන්දදාස කෝදාගොඩ මහත්මයාගේ පුතා. එතුමා නීතිඥවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ සමහර සේවාදායකින්ට දැරිය හැකි ගාස්තුවක් අය කරන්න කියලා. මොකද සමහර නඩු හින්දා සමහර මිනිස්සු තමන්ගේ වකුගඩු පවා විකුණලා තියෙනවා නඩුවට අවශ්‍ය නීතිඥ ගාස්තු හොයාගන්න. මොකද මේ නඩු කාලයක් තිස්සේ එක දිගට අවුරුදු 20 30 ඇදෙන හින්දා සමහරු තමන්ගේ දේපල උගස් කරලා තියෙනවා කියලා. ඒ වගේම එතුමා එක තැනක කියනවා සමහර ඉඩම් නඩු ලංකාවේ අවුරුදු 40කට වඩා ඇදලා තියෙනවා. අවුරුදු 47ක් එක දිගට ඇදුණු ඉඩම් නඩුවක් ගැන එතුමා කියනවා. එතකොට මේ පෝස්ට් එකේ මම දැක්කා එක්තරා කමෙන්ට් එකක්. ලංකාවේ වාර්තාගත නඩු තීන්දුවක් පානදුර උසාවියෙන් දීපු. පානදුර උසාවියේ පානදුර අධිකරණයේ එක් ඉඩම් නඩුවකට අවසානයේ තීන්දුව දෙන වෙනකොට ගරු විනිශ්චයකාරතුමා කිව්වලු මේ නඩුව පටන් අර ගන්නකොට ඔහු ඉපදිලත් නැහැ කියලා. ඒ කියන්නේ නඩු තීන්දුව දීපු විනිශ්චයකාරයා ඉපදෙන්නත් කලින් තමයි නඩුව පටන් අරන් තියෙන්නේ. ඊට පස්සේ විනිසුරුවරයා ඉපදිලා ඔහු ඉස්කෝලේ ගිහිල්ලා නීති විද්‍යාලයට ගිහිල්ලා නීතිඥවරයෙක් වෙලා එතනින් පස්සේ මහේස්ත්‍රාත්වරයෙක් බවට පත් වෙලා මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහු දිසා අධිකරණයට උසස් වීමක් අරගෙන දිසා අධිකරණයේ විනිශ්චයකාරයෙක් වෙනත් එක් ඉඩම් නඩුවක් ඇදිලා යනවා. කියන්නේ ලංකාවේ නීතිය තියෙන තැන සම්බන්ධව අපි නැවත වතාවක් හිතන්න ඕනේ නැද්ද? මේක කොයිතරම් ඛේදනීය තත්වයකද අපි ජීවත් වෙන්නේ. ඒතර බලන්න දැන් සාමාන්‍ය සමාජයේ කතාවක් තියෙනවා නඩු යන්නෝ වෙනසෙන්නෝ කියලා. කතාව බොරු නෙමෙයි. මිනිස්සු සමහර අවස්ථාවල මේ තමන්ගේ ක්‍රමයට මේ ප්‍රශ්න විසඳ ගන්න බලන්නේ. කඩු, පොළු, කැටි, මුගුරු, මන්න, බෝම්බ අරගෙන මිනිස්සුන්ට නීතිය කෙරෙහි විශ්වාසයක් නැතිවීම ප්‍රධාන හේතුවක්. මම කියන්නේ ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ උපරිමාධිකරණයේ ඉන්න විනිශ්චයකාරවරයෙක්ට මේක ගැන තේරුමක් තියෙනවා නම් ඔහුටත් මේ සම්බන්ධව දැනෙනවා නම් මේ සම්බන්ධව මේක සම්බන්ධව විනිශ්චයකාරයින්ට කරන්න දෙයක් නැහැ. මොකද විනිශ්චයවරුන්ට තීරණ දෙන්න බැහැ සමහර අවස්ථාවල. ඒකට අවශ්‍ය කරන සාක්ෂි සහ සාධක නොමැතිව. එතකොට මේ සාක්ෂි සහ සාධක ඉදිරිපත් කරන්න රාජ්‍ය ආයතන තියෙන්න ඕනේ. ඒ වගේම මේ නඩුව පවත්වාගෙන යන නීතිඥවරුන්ගේ සහාය ඒකට අවශ්‍ය වෙනවා. පොලිසියේ සහාය අවශ්‍ය වෙනවා සමහර අවස්ථාවල. එහෙම නැත්නම් නඩුව මෙහෙවන්නේ නීතිපති දෙපාර්තමේන්තුව නම් ඔවුන්ගේ සහාය අවශ්‍ය වෙනවා. නමුත් මේ පාර්ශවයන් හැම එකකම සහාය අදාළ අවස්ථාවේදී ලැබෙන්නේ නැතුනම නඩුව කල් යනවා. එතකොට සමහර අධිකරණවල සමහර මිනිස්සු කියනවා නීතිඥයෝ හම්බ කරන් කන දෙයක් තමයි ඉඩම් නඩු කියන්නේ කියලා. ඒක ඇත්තක් තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්න ගොඩක් මිනිස්සු මේ කතන්දරේ කියනවා. අපිටත් සමහරලාට ජීවිතේ මේ සම්බන්ධව පුද්ගලික අත්දැකීම් ඇති. ඒ වගේම අපි දන්න කියන මිනිස්සුන්ටත් මේ අත්දැකීම් තියෙනවා. ලංකාවේ ඉඩම් නඩු කියන්නේ නීතිඥවරු හම්බ කරන් කන දෙයක් කියලා තමයි සාමාන්‍ය මිනිස්සු කියන්නේ. ඒ කට්ටිය පරම්පරා ගානක් ගොඩ යන්නේ, වාහන ගන්නේ, ඉඩම් ගන්න, ගෙවල් ගන්න, ළමයින්ට උගන්වන්නේ සමහරලාට එක නඩුවකින් හෝ නඩු දෙකකින් කියලා. ඉඩම් නඩු දෙකක් අල්ලගත්ත කියන්නේ මේ නීතිඥ අවුරුදු ගානකට ගොඩ කියලා තමයි මිනිස්සු කියන්නේ. හරිද? එතකොට මේ සම්බන්ධව ලංකාවේ නීතිය සංශෝධනය වෙලා මේ සියලු ආයතනවල හරිහමං ක්‍රියාමාර්ගයක් මේකට හරිහමං ක්‍රියාපිළිවෙලක් හැදෙන්න ඕනේ නැද්ද? පුරවැසියෝ හැටියට අපි මේක ප්‍රශ්න කරන්න ඕනේ නැද්ද? මං අහන්නේ. අපි හැමදාම මේ ලංකාවේ හැදෙන පාරවල් ගැන, බෝක්කු ගැන නේද? එතකොට උතුරේ කොටි නැගිටින එක ගැන මේ වගේ පොදු මාතෘකා ටිකක් හැමදාම කතා කර කර ඉන්නවා. නමුත් දිනපතාවම අපිව පෙළමින් තියෙන අපිට තියෙන සැබෑ අභියෝග සම්බන්ධව අපි කතා කරනවාද කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් උදාහරණයක් විදිහට පහුගිය දවස්වල අපි දැක්කා ශ්‍රී ලංකා පොලිසිය ඔය තැන් වලට පැනලා ස්පා වලට පැනලා ගණිකා වෘත්තියේ යෙදුණායි කියලා තරුණියෝ අත්අඩංගුවට අරගෙන ඔවුන්ව මාධ්‍ය වලටත් නිරාවරණය කරලා ලොකු වැටලීම් කරලා ඒ කට්ටිය පොකුරු පිටින් රංචු පිටින් බස් වල වෑන් වල පොලිස් ජීප් වල පටවගෙන පොලිසියට අරන් ගිහිල්ලා උන් රිමාන්ඩ් කරලා පහවදා අධිකරණ ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ ලංකාවේ බහුතරයක් මාධ්‍ය වාර්තා කරනවා. අතන ගණිකා නිවාසයක් ඇතුළුව මෙතන වයිස්පා එකක් ඇතුළුව ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාව 20ක් අත්අඩංගුවට ගත්ත අරකයි මේකයි කියලා. ඊට පස්සේ කට්ටිය උසාවි දානවා. ඊට පස්සේ මම දැක්කා BBC එකේ
BBC සිංහල සේවයට කට උත්තරයක් දීපු මේ වගේ තැනක ආයතනයක සේවය කරන තරුණියක් කියනවා ඔවුන් එහෙම උසාවියට දැම්මට පස්සේ ඔවුන්ට ඒ වරද පිළිගන්නව හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. මොකද වරද පිළිගත්තේ නැත්නම් එන්න බෑ මේක නඩුව දිග්ගැසෙන හින්දා. ඉතින් වරද පිළිගත්තාම උසාවියෙන් රුපියල් 100ක දඩයක් ගහලා ගෙදර එවනවලු. එතකොට හිතලා බලන්න මන් දන්නේ මේ අදටත් රුපියල් 100මද කියලා මං හිතන්නේ අදටත් රුපියල් 100ක වගේ දඩයක් තමයි නියම වෙන්නේ මේ ඉදිරිපත් කරන කාන්තාවන්ට. ඔවුන්ගේ රුපියල් 100ක දඩයක් වෙනුවෙන් පොලිසිය රුපියල් ලක්ෂ ගණනක් වියදම් කරලා වැටලින් සංවිධානය කරනවා. එතකොට අනිත් කාරණේ තමයි ශ්‍රී ලංකාවේ ගණිකා ආඥාපනත යටතේ ස්පා එකක හෝ ගණිකා නිවාසයක හෝ ඕනම තැනක ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවක් හෝ ඔවුන්ගේ සේවාව ලබා ගැනීමට පැමිණි සේවාදායකයෙකු අත්අඩංගුවට ගන්න පොලිසියට බලයක් නැහැ. ලංකාවේ ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්න දෙයක් තමයි මේ ගණිකා වෘත්තියේ නියැලීම නීති විරෝධී කියලා. ගණිකා වෘත්තියේ නියැලීම ශ්‍රී ලංකාවේ නීති විරෝධී නැහැ. නීති විරෝධී මොකද්ද? ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම හෝ එම ආයතනයේ කළමනාකරණය කිරීම හෝ ගණිකා වෘත්තියේ කාන්තාවක් හෝ පුරුෂයෙක් හෝ කවුරුන් හෝ වෙනත් අයෙකු යෙදවීම. ඒ කියන්නේ අර පිම්ප් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් අපි සිංහලෙන් කියන්නේ පිම්පි වැඩේ කියලා. අන්න ඒ වැඩේ කරන එක තමයි නීති විරෝධී. එහෙම නැතුව ගණිකා වෘත්තියේ නියැලීම ලංකාව තුල නීති විරෝධී නැහැ. හැබැයි පොලිසිය ඒ පනත යටතේ ගිහිල්ලා අත්අඩංගුවට ගන්නවා. ඒ ආයතනවල සේවය කරන තරුණ තරුණියෝ ඊට පස්සේ ඔය සේව ලබා ගන්න ආපු කට්ටිය මේ ඔක්කොම අත්අඩංගුවට ගන්නවා. අරගෙන උසාවි දානවා ඊට පස්සේ රුපියල් 100ක දඩයක් ගහලා ගෙදර හරිනවා. හැබැයි පොලිසිය ඊට පස්සේ නඩු පවරන්නේ මොකෙන්ද? පොලිසිය නඩු පවරන්නේ පාදඩ ආඥාපනත යටතේ. පාදඩ ආඥාපනත යටතේදී යම්කිසි කාන්තාවකට මහා මාර්ගයේ හෝ පොදු ස්ථානයක රැඳී ඉඳලා පාරේ යන පුරුෂයෙකු තමන්ගේ සේවාව ලබා ගැනීම සඳහා පොළඹවා ගැනීම කරන්න බෑ. ඒක වරදක් විදිහට වැටෙනවා. يعني යම්කිසි කෙනෙක් එයාව හොයාගෙන ඇවිල්ලා මේ සේවය ලබා ගන්නවා නම් ඒක වරදක් නෙමෙයි. නමුත් එයාම කාන්තාව විසින් යම්කිසි තැනැත්තෙකු මේක සඳහා පොළඹවා ගන්න උත්සාහ කරනවා නම් පොදු ස්ථානයකදී නේ, ගෙදරකදී නෙමෙයි. පොදු ස්ථානයකදී පාරකදී හරි කොහේ හරි. එතකොට ඒක වැටෙනවා පාදඩ ආඥාපනත යටතේ වරදක් විදිහට. ඒතර පොලිසිය අත්අඩංගුවට ගන්න මිනිස්සු අත්අඩංගුවට ගන්නේ ගණිකා නිවාසවල හිටියා කියලා. හැබැයි නඩු දාන්නේ පාදඩ ආඥාපනත යටතේ. ඊට පස්සේ මේ කට්ටිය ලංකාවේ සාමාන්‍ය පොදුයි අපි උසාවි වල ගියපු අපි හැමෝම දන්න දෙයක් නේ. අපිට නීතිඥයා මොකක්ද ඉස්සෙල්ලාම කියන්නේ? සමහරලාට පොලිසිය අපිට ගංජා ටිකක් දාලා එහෙම නැත්නම් ඉරක් කපලා මොනවා හරි කරලා උසාවි දැම්මහම අපි නීතිඥයෙක් අල්ලනවා. ලංකාවේ ඔය හිරගෙවල් වල ඉන්න බාගෙට බාගයම වැරදි කරපු මිනිස්සු නෙමෙයිනේ. පොලිසිය එක්ක කට ගහගෙන ගියපම පොලිසිය මොනවද නේද? කසිපු බෝතලයක් හරි ගංජා කෑල්ලක් හරි කුඩු කෑල්ලක් හරි දාලා හිරේ දාපු මිනිස්සු සෑහෙන්න ඉන්න. ඊට පස්සේ කොහේ හරි කෙහෙල් කනක් හරි මොකක් හරි නැති වුනහම ඒකට අල්ලන්න මිනිහෙක් නැති වුනහම මොකෙක් හරි ගමේ ඉන්න අහිංසකෙක් අල්ලන් ගිහලා හොරකමට පටලලා ඒ වගේ මිනිස්සු තමයි බන්ධනාගාරවල තුනෙන් එකක් විතර ඉන්නේ. ඒ වගේ මිනිස්සුනේ. දරුණු ගණේ අපරාධකාරයෝ, ස්ත්‍රී දූෂකයෝ, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ, එහෙම නැත්නම් මේ මහජන මුදල් මංකොල්ල කාපියෝ, පොදු දේවල් ආභාවිත කරපියෝ නෙමෙයිනේ හුරගවල් වල ඉන්නේ. ඒ ප්‍රමාණිකුත් යම්කිසි ප්‍රමාණයක් ඉන්නවා. නමුත් මම මේ කියන්නේ. එතකොට අපි දන්නවා අපිට පුද්ගලික අත්දැකීම තමයි මේ වගේ උසාවියකට දැම්මට පස්සේ අපිට ලෝයම කියනවා වැරද්ද පිළිගන්න. වැරද්ද පිළිගත්තාම දඩයක් ගහනවා. දඩේ ගෙවුවාම ගෙදර එවනවා. ඉතින් අපි කවුරුත් උසාවි වල බඩ ගන්න, උසාවි වල රස්තියාදු වෙන්න කැමති නැහැ. ලංකාවේ උසාවි වල තියෙන තත්ත්වය දන්න, උසාවි වල තියෙන පහසුකම් අපිට තේරෙනවනේ. නේද? උසාවි වල පහසුකම්, උසාවි වල ඉන්න විනිශ්චයකාරීන්ටත් මේවට කරන්න දෙයක් නැහැ. මේවට පහසුකම් දෙන්න ඕන පත් වෙන ආණ්ඩුව. ඉතින් ඒකට තමයි අධිකරණ අමාත්‍යාංශය සහ අධිකරණ ඇමතිවරයෙක් රටේ ඉන්න. මහා භාණ්ඩාගාරයෙන් අධිකරණ අමාත්‍යාංශය වෙනුවෙන් සල්ලි වෙන් කරන්නේ. හැබැයි ලංකාවේ අධිකරණ ඇමතිවරු පාතාලයෙන් කප්පම් ගන්න මදාවිය වුණාට පස්සේ එහෙම රටක කොහොමද නීතියක් හැදෙන්නේ කියන්නේ? දැන් අර පහුගිය දවසක රකිත රාජපක්ෂ, විජේදාස රාජපක්ෂගේ පුතා හිරගත වෙනකොට, රිමන්ඩ් කරනකොට එහුගේ නීතිඥයා කියලා තිබ්බා නින්දෙදි හුස්ම හිර වෙන රෝගයක් තියෙනවා තමන්ගේ සේවාදායකයට කියලා. ඒ වෙලාවේ විනිශ්චයකාරතුමා එතුමා මේ රකිත රාජපක්ෂගේ නීතිඥයාට මොකද්ද කිව්වේ? ඔහුගේ පියා අධිකරණ ඇමති වෙලා ඉන්න කාලේ ලංකාවේ බන්ධනාගාරවල හරියමං පහසුකම් සහිතව මිනිස්සුන්ට සිරකරුවෝද මිනිස්සුයෝ කියලා සලකලා ඒවා ප්‍රතිසංස්කරණය කරා නම් මේ අදාළ විත්තිකරුවාට සිරගත වීම ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිලා ඉන්න කාලේ ලංකාවේ බන්ධනාගාරවල හරියමං විදිහට
සිස්ටම් එකක් හදලා හරි හැමං විදිහට මිනිස්සු විදිහට ජීවත් වෙන්න පුළුවන් පහසුකම් ටිකක් අපි කියන්නේ 5 star hotel මේ swimming pool attached bathroom දෙන්න කියලා. නමුත් මිනිස්සුන්ට මිනිස්සු විදිහට ජීවත් වෙන්න පුළුවන් විදිහ වටපිටාව බන්ධනාගාර තුල හැදුවා නම් රකිත රාජපක්ෂට හිරගත වීම ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. එතකොට අපි හැමෝම මං කියන්නේ අපි උසාවි වලට ගියපුවාම ඔය පොඩි පොඩි වැරදි වලට අරවට මේවට අපි තර්ක කරන්න යන්නේ නැහැ. මොකද උසාවි වල තත්ත්වයේ ඔය නඩු අර පරණ කියපු කතාවම තමයි මං ආයේ කියන්නේ. ඒ කියන්නේ මේ නඩු දිග්ගැස්සෙනවට මිනිස්සු කැමති නැහැ. මිනිස්සුන්ට උසාවි වල බඩ ගන්න වෙලාවක් නැහැ. ඉදා වේලා හම්බ කරන් කන්න තමයි මිනිස්සු බලන්නේ. අපිට හැමදාම දවසක්වත් බඩට යන්න බැරි වුණොත් ඒකේ පාඩුව අපිට අපේ දරු පවුල් වලට. ඒතර අපිට උසාවි වල බඩ ගන්න වෙලාවක් නැහැ. මේවා එක්ක තර්ක කරනවට වඩා මිනිස්සු බලන්නේ පොලිසියෙන් දාන්නේ මොන නඩුවද ඒක පිළි අරගෙන ඒකට අදාළ දඩේ ගෙවලා ගෙදර එන්න. එතකොට මේ ඉඩන් නඩුව වගේ ඒවා ගත්තොත් අවුරුදු 30 40 ඇදෙනවා. 100ගෙන් පටන් ගන්න නඩුව තාත්තට අවිලා තාත්තගෙන් පුතාටත් ආවට පස්සේ පරම්පරා 3කට විතර පස්සේ තමයි ලංකාවේ ඉඩන් නඩුව වලට තීන්දුව හම්බෙන්නේ. ඉතින් මේ දේවල් ඉක්මන් කරලා අඩුම තරමේ අවුරුදු 2-3ක් ඇතුළත ඉඩමක හිමිකාරීත්වය නිරවුල් කරන්න බැරි රටක් නම් ඒ රටේ ඉඳලා ඒ රටේ රාජ්‍යයක් තිබිලා පළක් තියනවාද කියලා හිතන්නකෝ. ඒ රටේ භූමියේ කොහේ හරි තියෙන ඉඩමක හිමිකාරීත්වය වසර 2-3ක් ඇතුළතවත් අඩුම තරමේ නිරවුල් කරලා දෙන්න බැරි නම් හරියටම මේකේ අයිතිය කාටද තියෙන්නේ කියලා ඒ රටේ රාජ්‍ය දන්නේ නැත්නම් ඉතින් එහෙම රටක් මොකටද කවුද පාලනය කරනවා කියලා කියන්නේ? ඒ වගේ රටක් පාලනය කරන්න ආණ්ඩුවක් තියෙන එකේ පළක් තියනවා. මේ දේවල් වලට මම කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරයෙකුත් මේ සම්බන්ධව කිව්වට පස්සේ ප්‍රසිද්ධ මාධ්‍යට ඇවිල්ලා මිනිස්සු විදියට අපි මේවා ප්‍රශ්න කරන්න නැතුව ඉන්නවනම් පුරවැසියෝ හැටියට අපි කරන්නේ ලොකු වැරද්දක්. මේ දේවල් අනිවාර්යෙන් ප්‍රශ්න කරන්න ඕනේ. මේ ආණ්ඩුවෙන් අනිවාර්යෙන්ම මේ ටික හදාගන්න එක පුරවැසියෝ හැටියට අපේ වැඩක්. මොකද මෙච්චර කල් තිබ්බ ආණ්ඩුව වල තිබ්බ සිස්ටම් ඔක්කොම ප්‍රතික්ෂේප කරලානේ අපි මේ ආණ්ඩුව ගෙනාවේ. එතකොට එහෙම ප්‍රතික්ෂේප කරලා ගෙනාපු ආණ්ඩුවෙන් ආපහු මේ ආණ්ඩුවත් කවදා හරි ගෙදර ගියාට පස්සේ ඒ ආණ්ඩුවත් කරේ නැහැ, ඒ ආණ්ඩුවත් කරේ නැහැ කිය ඉන්නවට වඩා මේ ආණ්ඩුවට කාරණෙන් මතක් කරලා දෙන එක තමයි පුරවැසියෝ හැටියට අපි කරන්න ඕනේ. නැත්නම් ආණ්ඩුව එයාලම හිතලා ඕවට තීන්දුව අරගෙන කවදා හරි කරලා දෙනකන් අපි බලන් හිටියොත් අපිට වෙන්නේ නාකි වෙනකම් අපේ සීයලා මැරලා ගියා වගේ අපේ තාත්තලාත් නාකි වෙනකන් හිටියා වගේ අපිටත් නාකි වෙනකම් ඉහනිකට පැහැෙනකම් නේ උඩබිම් බලාගෙන ඉඳලා සාප කර කර ඉන්න තමයි ඉතින්.